දෙයියොන්ට පිස්සු කියලා. වැඩි හරියක් ගෑනු තමයි මේ කාරණේ කරන්නේ. භද්‍රකාලි මෑණියුන්ගේ තමයි දැන් පේන කියන්නේ. දේශපාලනේ තෝව තිබ්බා. අප්පච්චිලා හිටියනේ. නිවන් දකින්න යන්න එපා. මේ කොම නාඩගම් විතරයි. ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු මේ විතර දේවල් වල යනවා. මමත් ගිහිල්ලා තියෙනවා. හරි. තාස් ගානක් මිනිස්සු යනවා. ඒ කියන දේවල් වලින් හම්බෙනවා එහෙම ගාන. ඔච්චර සාර්ථක වෙනවද? එහෙනම් කිව්වේ දහස් ගණක් යන මිනිස්සු ඔක්කොම සාර්ථක වෙන්නේ. මොකද්ද දේවල් වලින් ඇත්තටම හම්බෙන්නේ මොනවද දේවල් වලට ගියාම? ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න වෙන්නේ. දෙයියොන්ට පිස්සු කියලා. මම ඔයාලට හරි සරලව පැහැදිලි කරන්න. පැහැදිලි කරගන්න බලන්න. දැන් ඔයා යනවා දේවස්ථානයකට. දෙයියෝ වඳින්න එපා කියන්නේ නැහැ. දේවස්ථාන වලට යන්න එපා කියන්නේත් නැත. අපි දන්න අපේ ඉතිහාසයේ ඉඳලා මේ බුද්ධි මට්ටමත් එක්ක නෙවෙයි එහාට ගිය එකක් එක්ක අපේ හැම රාජමහා විහාරස්ථානයකම තියෙනවා සිරස පැත්තෙන් විෂ්ණු දේවතාවුන් වහන්සේගේ පිළිරුවක්. ඊට අමතරව සිරස පැත්තේ මේ සිරිපතුල් පැත්තෙන් තියෙනවා ඒ ගමට අධිග්‍රහිත දේවතාවුන් වහන්සේගේ පිළිපිල. මම හිතන්නේ ලෙන් විහාර වලට එහෙම ගියා නම් ඒක දකින්න පුළුවන් එකක් තියෙනවා. හැබැයි මම කියන මුලින් දෙයියෝ වඳින්න කපු ගෑනු විශ්වාස කරන්න එපා. ඇයි එහෙම කියන්නේ? ඔයා යනවා එක කාරණයකට ඒ දේවස්ථානෙ. ඔයා ගිහිල්ලා කියන්නේ නියෝජිතයෝ නේද? එහෙම කියලා තමයි කියන්නේ. පහින්දකාරයෝ කියලා කියනවා අපේ ගම්වල ඉස්සර. පහින්දකාරයෝ. ඔය දෙවියන්ට කෙලින්ම කතා කරන්නේ. පණිවිඩකරුවෝ. ඔය හරහා දුන්නාම එයා තමයි දෙවියන්ට ඉල්ලලා දෙන්නේ. ඒ කාන්තාව හරි ඒ දේව නියෝජිතයා හරි කවුරු හරි තමයි ඒක මේ පණිවිඩය අතෙන් දරයි යන්නේ කියලා. එහෙම එකක් නැහැ. දැන් ඔයා යනකොට මම දැකලා තියෙනවා වැඩි හරියක් ගෑනු තමයි මේ කාරණේ කරන්නේ. සමාවෙන්න ඕනේ ගැහණු කිව්වට ඒ කාන්තා පාර්ශවයේ තමයි මේක වැඩි හරියක් කරන්නේ. අපිට ඒක ප්‍රශ්නයක් තියෙනවා. එතන තියෙනවා ගැටලුව. ඔය හැම කාන්තාවකම ස්වාම පුරුෂයාගේ යම් දුබලතාවයක් තියෙනවා. සමාජීය හෝ වෙන්න පුළුවන්, කායික හෝ වෙන්න පුළුවන්. මම දැක්කම නාමික විදිහට කියන්නේ නැහැ මගේ ඕක ෆේවරිට් දෙයක් මේ දේවස්ථාන බලන එක. පේන කීනේ උන් බලන එක. මුන් කරනවා වැඩක් අලුතෙන් යම් ප්‍රසිද්ධ භාවයකට එනකම් අර එළියේ නිකන් කුස්සිය පැත්තට වෙලා අගුපිල පැත්තේ වලන් හොදව ඉඳලා පොඩි ගා කියනවා අමා කවුරු හරි මොකක් කියලා ශාස්ත්‍රයක් අහන්න. දැලි ටික පිහගත්තා ඇඳගත්තා රතුරෙද්ද එන්ටකො ඔයාට හිතෙන්නද මේ හැම මිනිහෙම රඟපානවා කියලා? උදාහරණයක් කියන්න. ඔයා අම්මා තාත්තා ළඟ රඟපාන දරුවෙක් විදියට. ඔයා ලව් එකක් කරනවා නම් එතන රඟපානවා ආදරවන්තයෙක් විදියට. ඔයා සහෝදරයෙක් සහෝදරියක් ආශ්‍රය කරනවා නම් එතන රඟපානවා මේ මගේ අක්කා අයියා. ඔයා යාළුවෙක් ඇසු කරනවා නම් මේ විදිහට පේසෙනවල රංගපෑමක් නෙවෙයි. දැන් අතනත් එහෙම එකක් කරා. ඊට පස්සේ දැන් ඔයා හරි මං හරි යනවා අපි කියමු එතන ඉන්න භද්‍රකාලි මෑණියුන්ගේ තමයි දැන් පේන කියන්නේ. හරි. ඊළා ඔයත් දැන් බුලත් අසක් දීලා පොලිමේ ඉඳලා හරි නැතුව හරි උන් අරුන් දැත් වෙනවා අර බැලි ටික පියාගෙන උඩින් වතුර දෙක ඇල්ලකුත් එනගෙන මම මේ දෙයියන්ට පිස්සුද යන උඹලට පිස්සුද කියන එකක් විතරයි කියන්නේ. තමන් ආවා නේද? මම එනකම් බලා හිටියේ. මම කියන්නත් පුළුවන්. අන්දට දුන්නා නේද? දීලානේ තියෙන්නේ.
ඉඩම් ප්‍රශ්නයක් නේ. නැතුණු දෙයක් ගැන බලන්න. දැන් ඔය විදිහට විවිධ වූ කාරණායක ආමන්ත්‍රණය කරනවා නේ. මම ඔගේ හොඳ එක කියන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්න දේ කියනවලු. ඔයතන දෙනකොට මොකක් හරි දෙයක් ඉල්ලන්න නෙන්නේ. එතකොට ගුරුනාන්සේ කියන්න කලින් කියනවා අපි ආවේ මොකටද කියලා. ගුරුනාන්සේ කියන්නේ බා. ගුරුනාන්සලා කියන්නේ හරි මහා වටිනා අය වුන් ඉන්නවා. ඒගොල්ලන් යම් ශාස්ත්‍රයක් හදාarලා යම් විද්‍යාත්මක පදනමක් මත ප්‍රායෝගිකව ඒ ශාස්ත්‍රවල නියැලෙන. එහෙම ඉන්නවා. ඒ ශාස්ත්‍ර කියන්නේ උන් ගැන කියන්නේ. වැඩි හරියෙන් එකියන් ගැන. එකියන් ගැන නේවා පිරිමිත් ඉන්නවා. අර පොල් ගහගෙන ගුඩු කරනවා, අර අප්පච්චි කියනවා. යනම් බලන්න පිස්සු බා. ඒතර මේ ඔක්කොම රඟපෑම කරනවා. එහෙමයි. ඇත්තක් නෑ. ඇත්ත නෑ. දේවාල වල ඇත්ත නෑ. දේවාල වල ඇත්ත තියෙනවා. මේ ඔයා අහන්නේ මේ වෙන මේ මං අහන්නේ මේ මයින් කනනස මේ කයට ගෝචර එකක් නෙවෙයි ඔය දේවාල වල ගැන කියන්නේ. දේවාල වල වැඩ කරන්නේ උන්ගේ නෑ. උන් ඇවිල්ලා අර කණ්ඨක සූත්‍රය කියන්නේ තමන්ගේ බඩගෝස්තරේ වාදේ රැකගන්න. මම මේක කියන එක හොඳ නැති වෙයි. නමුත් හොඳක් වෙනවා. මොකද දන්නද? ඔයාගේ දේවස්ථානයකට ගියොත් ඔයා එක ප්‍රශ්නයකට ගියොත් ඔයා ප්‍රශ්න කෝටියක් දාගෙන ගෙදර එනවා. හරි? ඒක තනක මම එක්සැම්පල් උදාහරණයක් විදිහට කියන්න. මම ළඟට එනවා මේ මගේ බිරිඳ අර දේවාලයෙන් කිව්වා වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධයි මම එක්ක එකට ඉන්නත් මට එයත් එක්ක එකට ඉන්නත් එපයි කියලා. මම ඒ බලනකොට ඒ කේන්දරේ කියන එක ජ්‍යොතිෂ විද්‍යාවේ විද්‍යාත්මක දෙයක්. ඒක අපි පස්සේ කතා කරමු. උඩ වහන්න. එහෙම බලනකොට එහෙම මහා බුදුම වටිනාවන්ත කාන්තාව ස්වාමියා ජීවිතය කරගන්න කෙනෙක්. එයාට කියලා තියෙනවා අර දේවාලයක මෙන්න මෙහෙමයි උඹගේ ගෑනිත් එක්ක ඉන්න එපා කියලා. දැන් මිනිහා යන්නේ මොකටද? ප්‍රශ්නේ විසඳ ගන්නද? දැන් ගෙදර එන්නේ මොකද? ආයුධයක් අතේ තියන. දෙයියෙක් දේවතාවුන් වහන්සේ ඔය නර ශරීර පංචස්කන්ධය ඇතුළේ පාන්තාව ඉම්බන් කරන තැන එහෙම ඉඳලා තියෙනවා. ප්‍රශ්න ටිකක් ඊට එහා කතා කරමු. සංවාදය එකක් කියන්න මේ අනයට දෙයියෝ වඳින් දේවතාවුන්ට ගරු කරන්න. දේවාලේ වැඩ කරන එකයි වැඩ කරන එකයි පිළිගන්නේ. උන්ට නම් දෙයියන්ගේ පිට තියෙනවා. ඔව්. අපි මේ දැන් කතාව ඉස්සරහට රහියන්න කලින් පොඩි එකක් निराකරණය කරගෙන ඉන්න. බලන අයත් අනිවාර්යයෙන්ම බලන ඇති මෙච්චර මේ බයින්න මෙච්චර දේවල් කියන්න ඔබතුමා කවුද කියලා බලන ඇතිනේ. ඔව් ඔව්. අපි මුලින්ම ඒගොල්ලන්ට ඔබතුමා කවුද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉතින් අතුමෙලින්ම නමෙන් පටන් ගමු. මම සම්පූර්ණ නම මොකක්ද? සම්පූර්ණ නම මුළු එක කරුණාතිලක සෙනෙවිරත්න වික්‍රමසිංහ වහසල මුදියන්සලාගේ අශෝක වික්‍රමසිංහ. එතකොට මම ඉපදෙන්නේ මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්ක තෙල්දෙණිය ආසනේ. අද වෙනකොට මැදමහනුවර පාත මැදදුම්බර කොට්ටාසේ වේඩරුව කියන ගමේ අපේ පවුලේ මට ඉන්නවා එක සහෝදරයෙකුයි සහෝදරයෝ දෙන්නෙකුයි. මම බාලකා වෙනවා. ඒතර මගේ තාත්තා වික්‍රමසිංහ ජ්‍යොතිෂවේදී සර්ප වෛද්‍ය දේවල් කරනවා. ඒතකොට මගේ සීයාගේ ආශිර්වාදයත් එක්ක තමයි මම මේ කටයුතු කරන්නේ. හැබැයි ඒ කියලා මේ මං අර මොකද්ද නාලිකාව පෙන්නවා වගේ මම භද්‍රකාලී කියලා කියන එකක් නෙවෙයි මේ මේ අර මොනවද කොවිඩ් වසංගතයට ගෙන ආපු එකේ මේ මම භද්‍රකාලී මේ උඹලට ඖෂධය දෙනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මේ හැමදේම විද්‍යාත්මක පැත්තක් තියෙනවා. මේකේ මයිවත මිනිස්සු මේකේ හොඳ ආදායමක් තියෙනවා.
මේ වෘත්තියේ හොඳ ආදායමක්. ඔයා බඩු මොනවා හරි බාහිර ආදිය ගන්න ගියොත් කඩේකට පොලකට ඔයා බඩු අඩු කරන්න කියනවා. මේට වැඩි අඩු කරන්න බැයිද කියලා. ඔයා නැතුණත් ඔයාලගේ පවුල් වල හරි ඔයා දැකලා හරියට මේක එහෙම ප්‍රයිස් එකේ පොඩි ලෝ එකක් ගන්න පුළුවන්ද කියලා බලනවා. අපිට අඩු කරන්න බැහැ කියලා. මේකට එහෙම කියන්නේ. හරි. දෙයියෝ කිව්වම සාදු කියනවා. දෙයියෝ කිව්වම ප්‍රශ්න විසඳ ගන්න 822.772 කිව්වම ඒ ටිකත් හදාගෙන යනවා. දෙයියෝනේ කියන්නේ. එහෙනම් දෙයියෝ කියලා නෑ. මේක අපරාධයක්. TikTok වල, YouTube වල, Facebook වල එකක් පැත්තකට දාමුකෝ. එදිනදා ජීවිතය අපිට දකින්න ලැබෙනවා. අප්පච්චි පේන කියනවා. අම්මා පේන කියනවා. හැරගිය අය ගෙන්නනවා. කුලවාලියා පේන කියනවා. මම මයපතා මයනකට එන උන් ඔක්කොම දැන් ওই කතන්දර වල හේට්ටු වෙලා බැරි තැනක එනවනේ. දැන් මේ ඉඳන් හිටන් මු උකස් තියලා. ප්‍රශ්න විසඳගන්න. ප්‍රශ්නේ හැබැයි ප්‍රශ්නයක් වෙලා. මොකක්ද වෙලාදී? ප්‍රශ්නයක්. දැන් ඒක මහා අපරාධයක්. මේක මේ සමස්ත වැසියෝ තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මොකද්ද තේරුම් ගන්න ඕනේ? යථාර්ථය තේරුම් ගන්න. දේවතා ආශිර්වාද ගන්න. දෙවියෝ වඳින්න. මේ එක ගෑනු පස්සේ අපි කෙලින්ම ගෙනන්නේ මේ උදේ කඩප්පුලි ගෑනු බං. හරි? එක්කෝ මිනිහා නැහැ. පිරිමිත් එහෙමයි. අප්පච්චි කෙනෙකුත් එහෙමයි. ඕන එක බොරුවක තියෙන ප්‍රමාණයක් සහ තැනක්. දැන් කාලේ. හරි? එක රෙද්ද උස්සාගෙන එයි මට. ඔයාට ප්‍රශ්න නැහැ. අපි කතා කරමු ඇත්ත. අරකිගේ මේ රෙද්ද අස්සේ දැලි තියෙන ටිකට මේ කතරගම් දෙයියෝ එනවද රෙද්ද අස්සට? අරුවට අප්පච්චි වැහෙනවද මේ තව ළමේ දූෂණය කරන්න? කතා කරමු. විස්තර සහිතව කතා කරමු. දෙයියෝ වඳින්න ඒ ආශිර්වාද එක. මමත් පෞද්ගලිකව දැකලා තියෙනවා හැරගිය අය ගෙන්නන කට්ටිය නැති වෙච්ච දේවල් හොයාගන්න කට්ටිය. හැබැයි නැති වෙච්ච දේ හොයාගන්න නැති වුණ දේට වඩා වටිනාකමක් වියදම් කරපු මිනිස්සුත් දැකලා තියෙනවා. වැදගත්. එතකොට මේ මටත් ඇත්තටම හිතේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ තිබ්බ ප්‍රශ්නයක් නිසාම තමයි මේ වෙනස් නාලිකාවක් පටන් ගන්න මුල පුරන්න හේතුව. මොකද මිනිස්සු දෙවියෝ පස්සේ යනවා, දේවාල පස්සේ යනවා, පන්සලෙත් දේවාලයක් තියෙනවා. ඉතින් මිනිස්සු දහස් ගාණක් යනවනේ. ඒ දහස් ගාණටම මේ කියන දේවල් හම්බෙනවා. හම්බෙන්නේ නැහැ. පැහැදිලිව හම්බෙන්නේ නැහැ. සමාන මිනිස්සු මම දැකලා තියෙනවා අවුරුදු 10 15 20 මේ දේවාල වලට යනවා. දැන් මේ හම්බෙන දෙයක් අඩුම තරමේ අපි ජීවත් වෙන්න කාලේ හම්බෙන්න එපයි. අවුරුදු 25 30ක් ගියාට පස්සේ සමහර විට ඒ ඉල්ලන දේ වටිනාකම ගිහිලා තියෙන්නත් පුළුවන්. ඒ මිනිස්සු මේ සරලවම යන්නේ මුලාවක් පස්සේ කියලා තාමත්ම පැහැදිලිනේ. නෑ වල පැහැදිලි නෑ. නෑ මේ ඔයා යනවා. ඔයා ගිහිල්ලා තියෙනවා. ඔයා දැන් මං හම්බුනාට පස්සේ මේක පොඩි පැහැදිලි කරලා ඇග්‍රීකට් එනවා. දැන් ඔයා එහෙම කතා කරමු මේ මිනිස්සු මුලාවක යනවා කියලා. මිනිස්සු මුලාවක යනවා. මේකේ මූලිකම අරමුණ තමයි ඔය බොරු කාර්යෝ ටික, බොරු දේවාල ටික, පේන බලන අය, ජ්‍යොතිෂ වේදියෝ ටික මේ බොරුවෙන් මිනිස්සුම පොඩ්ඩක් එළියට ගන්න එක තමයි මගේ හිතේ නම් තියෙන මේ අභිප්‍රායය. අපි මේකේ මේ අහනේ උන්ට සාදු කියලා අපි කියමු. අපිටගේ වෑයමක් තියෙනවනේ. ඔයාගේ වෑයම තියෙන්නේ. දැන් මේ රටට ලෝකෙට මිනිස්සුන්ට යථාර්ථයක් ඇත්තක් පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වන්න ඕනේ කී ගැබ්බෙලා තියෙනවා. මේ මිනිස්සු අපරාධයක් කියන එකක් සිටිවිලක් එනවනේ. ඇත්තට මිනිස්සු අපරාධ. පොඩි එකාට හෙට උදේ ඉස්කෝලේ යන්න සල්ලි නැතුව දේවාලේ කීට ගිහින් දෙනවා පූජාවක්. උන් දේවාල කරලා ටිකක් කල් යනවනේ මම මෙයා කෙටියෙන් කියන එක උන් වෙන බිස්නස් වලට ඇඩ් වෙනවා. මම දැකලා තියෙන කපුවෝ ඉන්නවා බෝඩින් කාමර වල හිටපෙවුම් ඒ කියලා ඒ බෝඩින් කාමර වල ඉන්න ළමයිටවත්
එහෙම අහිතක් කතාවක් නෙමෙයි මේ. හරි. එහෙම කෙනා ටික දවසකින් ඇත්තු පෙරහැර දාලා අර ගාමට යන ළමයිගේ මාලේ දෙයියන්ට පූජා කරපන් කියලා. ගාමට යන එක එන්නේ මට ආදරය කරපු හිකාක් නැති වුණා කියලා. පව්. ඒකේ මාලේ ගන්නවා බාරේක. සරලම මිනිස්සුගේ අසරණකම හිම ප්‍රයෝජනයක් අසරණකමෙන් ජීවත් වෙන જાතිය. අසරණකම ආයුධයක් කරගන්න. අසරණකම නිසා උන් වෙන්ජෙමෙන. හරි. මහ කඩප්පුලි જાතියක් ඔය දේවල් වල කරන ගෑනු පිරිමි. මට එකෙක් කියපම් පුළුවන් නම් ඇත්ත ශාස්ත්‍රයක් කියන එක. එකෙක්වත් නැහැ. ඔප්පු කරලා පෙන්නනවා ඕනෙකුට එන්න ගියා. අභියෝග කරනවා ඕන අභියෝගී කරනවා. සහ ඒක නියෝජනය කරන එකෙක් ඉන්නවා නම් ඌටත් අභියෝග කරනවා. ওই දේවල් වල ශාස්ත්‍ර කියන ගෑණියෙක් හරි මිනිහෙක් හරි මේ මිනිස්සුන්ගේ කන ඒ මිනිස්සුන්ගේ දරුවට ඉස්කෝලේ යන්න තියෙන දරුවගේ බත් වේල දරුවගේ සපත්තු දෙක ඉරිලා දරුවගේ ඇඳුම අර කටුවක් ගහලා හැබැයි ඒ වගේ ඇඳුම් ඒ වගේ සපත්තු ඒ වගේ පොත් මහා ගහනක් ගන්න තියෙන උන් අරුන් අර දේවාලේ ගෑනට ගිහිල්ලා පූජා කරනවා. මේ මානසික මට්ටම කඩන්න ඕන. දෙයියෝ නෑ නෙවෙයි. දේවෝ සතු කාල. තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝච මානුසියා පජාය. දිවාත රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අපමත්තා. නිරන්තරයෙන්ම මේ මිනිස්සු රැකපල්ලා කියනවා. කපුවලට කපු ගෑනට නෙවෙයි කියන්නේ. දේවතාවුන් වහන්සේලාට කියන්නේ. එහෙනම් දේවතාවුන් වහන්සේලාට යම් බලපෑමක් හොඳ හෝ නරක හෝ අපි කියමුකෝ බලපෑමක් මනුස්ස ජීවිතවලට කරන්න පුළුවන්. ඒකනේ තස්මාහිනේ රක්කත අපමත්තා කියන්නේ. නිරන්තරයෙන්ම රැකපල්ලා. ඔකත් එක්ක දේවාල කතාවත් එක්කම මගේ ඔළුවට ආවේ දැන් ඔකත් එක්ක සම්බන්ධයිනේ මේ ජ්‍යොතිෂ කියන කාරණාව. දේවාල ඔය ටික මිනිස්සු ඔක්කොම ටිකක් එක ගොඩක තියලානේ බලන එක. යන්නේ. තර කාලයකදී විද්වතෙක් කියලා හඳුන් කෙලිම නම කියන්නන්ද පුල් ශාන්ත සන්නස්ගලයන් විසින් අහනවා ජ්‍යොතිෂ්‍යවේදී සුමනදාස මහත්මයාගෙන් ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂ්‍ය විෂය ප්‍රතික්ෂේප කරනවා තාරකාවන්ට කළ හැක්කක් නොමැත කියලා. එතකොට ජ්‍යොතිෂ්‍යයේදී කියනවා බුදුන් සරණ යන්න බෝධි පූජා තියන්න කියලා. එතකොට ඇයි බුදුහාමුදුරුවෝ විසින් ප්‍රතික්ෂේප කරපු මේ විෂය බුදුහාමුදුරුවන්ගේ සරණ පතන්නේ? ඒක මල් පට්ට. එහෙම කතාවේ අතීතයක් එහෙම බන්නේ නැහැ. නමුත් අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. කවුද අර ජ්‍යොතිෂ්‍යවේදියා කවුද? සුමනදාස ජ්‍යොතිෂ්‍යවේදියා. ඒකේ මම පොඩි උත්තරයක් දෙන්න මෙහෙම නතර කරනවා. සුමනදාස නෙවෙයි ජ්‍යොතිෂ්‍ය. කවුද ප්‍රශ්නේ අහන්නේ? සුශාන්ත සන්නස්ගල. එයාගේ මොකද්ද මේ වෘත්තිය? සිංහල ගුරුවරයෙක් දැන් YouTube කෙනෙක්. සිංහල ගුරුවරයෙක් ජ්‍යොතිෂය ගැන ප්‍රශ්නයක් අහනවා. ජ්‍යොතිෂය සිංහල දින එකක් හරි. අපි ඒක මෙහෙම තැනකට ගමු. අපි සිංහල ගුරුවරයෙක් කියන අමතක කරලා මම ඇහුවා කියලා තන සාමාන්‍ය මිනිස්සෙක් නේ. කොතනද ජ්‍යොතිෂය කියන එක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්න කියන එක පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ. ඔව් එතකොට හරි. දැන් ඔය කියන්නේ ඔය එක තැනකට බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ කිං කරොස්සති තාරකා කියන. ග්‍රහතරු වලට මොනවද කරන්න පුළුවන් නේ කියන. හරි. දැන් ජ්‍යොතිෂයේ කරන්නේ වුණත් වැරදිනේ. ලග්න 12 කටපාඩම් කරගත්ත එක ජ්‍යොතිෂ්‍ය වේදියා. තෙල් ටිකක් ඉතේ එකක් වුණ මතුලන්ට මන්ත්‍රයක් ඉගෙන ගත්ත එක මන්ත්‍රාචාර්යවරයා. දෙයියොන්ගේ නම් ටිකක් දන්න එක කපු මහත්තයා, කපු ගෑණි. මෑණියෝ, අම්මා අප්පච්චි. මේ ගෙදර ඉන්න අම්මට අප්පච්චි කියන්නේ නැති උන් අර දේවාලේ ඉන්න උන්ට අම්මා අප්පච්චි කියනවා ගිහිල්ලා. දේශපාලනේත් ඕවා තිබ්බා. අප්පච්චිලා හිටියනේ. හරි? ජාතිය බිය හිටියා, ජාතිය මෑණියෝ හිටියා. ඉතින් මේ හිම එකක් සමාජයක තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ මගේ. හැබැයි පෘථුවියේ ඉන්න අපිට මේ ජීවිතයක් ලැබිලා තියෙන අපිට
රවි සූර්යාවත් චන්ද්‍රයාවත් අඟහරුවත් බුධවත් ගුරුවත් කිවි සිකුරු වීනස්වත් සෙනසුරුවත් රාහුවත් කේතුවත් ඔය ටිකනේ වචන තියෙන ජ්‍යොතිෂ විද්‍යාවේ රායොත් එක්ක. ඒගොල්ලන් ඇවිල්ලා මේ ගෙදර ඇවිල්ලා මේ ලුණු පොල් කට්ට හලලා දාන්නේ නැහැ. මේ ගෙදර කකුල කඩන්නේ නැහැ සෙනසුරු ඇවිල්ලා. අඟහරු ඇවිල්ලා වාට ගිනි තියන්නේ නැහැ. සිකුරු ඇවිල්ලා වාට වෙන ගෑණියෙක් ඇවිල්ලා සෙට් කරලා දෙන්නේ නැහැ. හරි? මම ඒ වලට තේරෙන විදිහට කියලා දෙන්න. බුධ ඇවිල්ලා ඔයාගේ දරුවා මොට්ට කරන්නේ නැහැ. රාහු ඇවිල්ලා මේ ගෑණිට පිස්සු හදවන්නේ නැහැ. කේතු ඇවිල්ලා ගෙදර එකේ කොත්පල් කොල්ල තියන්නේ නැහැ. මේ ග්‍රහය කරන එකක් නෙවෙයි. හරි? බුදුහාමුදුරුවෝ දැන් නැකත් නැහැ කියනවා. එහෙම කියලාත් කියනවා නේද? ඔව්. ඒතර පොයේ දවසටයි බුදුහාමුදුරුවෝ බණ කියන විශේෂ බණ. අද ඉල් මහා පුර පසළොස්වක. ඔක කියලා දෙන්න බැරි වෙනවා මෙතන. ඔය සූර්යයයි චන්ද්‍රයයි අතර තමයි ආත්ම සහ ප්‍රාණකාරකත්වයේ ජ්‍යොතිෂ විද්‍යාවට මේක හරි විද්‍යාවමයි. එකෙක් හරි ජීවිතේ යථාර්ථයක් දැනගන්න ධර්මයේ පවතින එකේ ඒ ලම්බකත්වයේ සාර්ථකත්වයේ ගමන් කරන්න ඉස්සරහා අපි කිමුකද මේ අර නුවරට වයින්නවා. ඔයා වෙදේක බලනවන්නේ ෆෝන් එකේ. ඔයාන කැන්ඩි වලට එනවා. ප්‍රවුඩ් මෙච්චරයි ඒ ටික ඔයා දැනගන්න ඕනේ. රේන් ෆෝමල් ටයිම් දන්න ඕනේ. ඔයා කරනවා ජගට්ටක් දාගෙන මොනවා හරි කුඩයක් හරි ගන්න මට යන්න තියෙන ඒ ටික හදා ගන්න. ඒ වගේ එකක් විතරයි ජ්‍යොතිෂය. හැබැයි බුදුහාමුදුරුවෝ නිවන පිණිස නිවන් දකින්න පිණිස නෙමෙයි. ඒ ඔක්කොම යන්නේ නිවන් දකින්න. නිවන් දකින්න යන්න එපා. මේක හයිලයිට් කරන මේක ඇල්ල තියාගන්න. හරි? නිවන් දකින්න යන්න එපා. නිවන් දකින්න යන්න එපා. එහෙනම් නිවන් කියලා දැනක් තියෙනවනේ කොහේ හරි එතෙන්ද යන්න ඕනේ. ඔතෙන්ද එනවා. සල්ලි තියෙන උන්ට යන්නත් පුළුවන් මම නේද? වාහන තියෙන උන්ටත් යන්න පුළුවන්. වේට් එක තියෙන උන්ට යන්නත් පුළුවන්. දැන් ඕක වෙනම වැඩසටහනක ඒක අපි ඒක කතා කරගමු. ඔතන ඔය අහපු කාරණේ අපි ජ්‍යොතිෂය බුදුහාමුදුරුවෝ අයින් කරා තිරජ්ජා මොකද තිරිසන් ධර්මයක් කියලා මම දැක්ක එක ස්වාමීන් වහන්සේලා කියනවා. ඒක ඒගොල්ලන්ට කියන්නේ ස්වාමීන් වහන්සේලා එක්ක ධර්ම න්‍යායයට අනුව ධර්මයේ කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් සාපේක්ෂ බුද්ධිවාදයෙන් කතා නොකර ඉන්න. එහෙම එකක් තියෙනවා. අපි දැන් ඔයා දැන් ආමුදු ස්වාමීන් වහන්සේ නමුර වැරද්ද කරත් එහි කියන්නේ නැද්ද? කියනවද? නේ? ඒක ගෞරවේ. අපි තියෙන භක්තිය. ඒ සිවුර කියන ඒ කසාවතට තියෙන බුදුන්ගේ පුත්‍රයෙක් කියන ඒ සාදුකාරය හදවතේ. වැරද්ද කරත් හැබැයි අපේ හෘදේ දන්න එකක් මේක වැරදි කියන එක. ඒක අපි කතා එහාට දාගමු. නිවෙන තැන බෞද්ධ ධර්ම. හැබැයි ඒකට හරස් ධර්මයක් වෙන්න පුළුවන්. ධර්මයක් නෙවෙයි හරස් ශාස්ත්‍රයක් වෙන්න පුළුවන් ජ්‍යොතිෂයේ. ජ්‍යොතිෂයේ තියෙන ලෞකික පැත්ත. ඔයාට කකුලේ අමාරුවක් වෙනවද? ඔයාට බඩේ අමාරුවක් වෙනවද? ඔයාට ගෑණියෙක් ඉන්නවද? ඔයාට ධනෙ ලබන්න දෙනවද? මේ ඔක්කොම පැවැත්ම මත යන කතාවක් නේ. හැබැයි නිවන කියන්නේ ඕකේ පිටිපස්ස පැත්ත. හරි? ඕකේ හේවණල්ලක්වත් වැටෙන්නේ නැති පැත්ත. නිවෙන පැත්ත. හැබැයි ওই තර්ක විතර්ක ගොඩනගන අයුම් මොකෙක් හරි. ඒක එක්කෝ ධර්මයේ දන්නේ නැහැ. එක්කෝ ජ්‍යොතිෂය දන්නේ නැහැ. එක්කෝ කා ඔය දෙකම දන්නේ නැහැ. දන්නේ නැති එක ඌගේ දක්ෂතාවයට මත ඌගේ හැකියාවත් එක්ක ඌගේ මුඛරි භාවයත් එක්ක කරන ප්‍රකාශ වෙන්න ඇති. අර ප්‍රශ්නයක් අහව උත්තර දෙන්න ඉක්කෝ කවුද? මොන දාසද කිව්වේ? සුමන දාස. අපරාධ. මං මුලින් උත්තරයක් දෙනවා. ඒ චුට්ටක් මතකේ තියනම සුමන දාස කියන්නේ ජ්‍යොතිෂය නෙවෙයි. එතන තියෙන්නේ අර මේ කපු මහත්තයා වගේ රෝල් එකක් නේද එතන? මට පොඩ්ඩක් වැටහෙනවා. මම ඒකට උත්තර දෙන්නේ නැහැ. මං කියනවා දැන් මට පොඩ්ඩක් වැටහෙනවා. සත්‍ය දකින්න ඉන්නේ. කතමං චාවෝ සාජසෝ ජාත යා තේසං සත්වානම් ධම්මි සත්ත්ව නිකායේ ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්
කන්දානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චතා උපෝය. වෙලාවක් දාගන්න. සරලව කිව්වොත් මේ ඔක්කොම නාටකම් විතරයි. කවදාකවත් ලෝකෙ ගන්න යන්න එපා ඔයා හොයන්න. මිනිසුන්ට ධර්ම පිපාසය තියෙනවා. ඒක සාදුකාර ඇදිල ගරු කරනවා. මම දැක්ක අපේ කත්නෝරුවේ අඳුර ස්වාමීන් වහන්සේගේ ධර්මයක් දේශනා කරන තැනක සංවිධාන කටයුතු කරලා මම එන්නේ. මේ ආද වෙන. ඒක මේ සමාජ තරයට අවශ්‍ය දෙයක්. එතකොට මම දකිනවා පුදුම සෙනගක්. ඒ කියන්නේ මිනිස්සුන්ට නිවෙන පිපාසය තියෙනවා. ක්‍රම වේදයක් හම්බෙලා. ඔය දවසක එතන මෙහෙම ප්‍රශ්නකුත් තියෙනව නේද දැන්? හරි නිවෙන්න පිපාසයක් තියෙනවා. දැන් අදත් තිබ්බනේ ධර්මදේශනය. ඒ වගේ තිබ්බට මේ මට පේන විදිය. නමුත් නිවා ගන්න විදිය කියනවා අඩුයි නේද? උනේ දැන් ටීවී එකේ යන එක කොහේවා නැත්තම් ධර්මදේශනකට ගියොත් කොහෙට හරි ගියොත් හම්බුරෝ බණ මේ දේශනා කරන හරි වටිනා දේවල් ටිකක් කියනවා. නමුත් දැන් ඒ ධර්මයේ කරන්න කියන දේ කරගෙන යන්න නෙමෙයි නේද ඔය කියන්නේ. එක්ක කාලීන මාතෘකාවක් ආදරය ගැන කතා කරනවා, කාලීන දේශපාලනය ගැන කතා කරනවා, කාලීන මාතෘකාව නිසා ඒවත් හරියට නිවා ගන්න කොහොමද කියන මාර්ගය කියන්නේ නේ. ප්‍රශ්නේ හරි. මම ඔකට උත්තර දෙන්න ගියොත් මම කියන එක තේරෙන්නේ නැති වුණා. තේරෙන්නේ නැහැ. අර පිස්සු කි. මම දන්නවා මට පිස්සු කියපු තරමට සාර්ථකයි. ඒක මට පිස්සු කියනවා. ඒ පිස්සු කියලා අපි වෙනම කතා කරමු. මම කියනවා අවසාන වශයෙන් දෙයියෝ වෙනපන් දේවාල වල ගෑනුවත් දේවාල වල පේන කිනෙමුවත් පිළිගන්න එපා. කාගේවත් බඩට ගහන එකක් නෙවෙයි. කාගේවත් බඩගෝස්තර වාදයට ඒ කණ්ඨක සූත්‍රයකට කරන එකක් නෙවෙයි. ඒගොල්ලන්ගේ පේන ටික මට කියන්නවත් නෙවෙයි. මම ඒව කරන්නේ නැහැ. මිනිස්සු අපරාධයක් මිනිස්සුන්ට වෙන හානියක් අගතියක් පීඩාවක් විනාශයක් සමාජීය වශයෙන් පෞල්මය වශයෙන් ගෙදරදොර වශයෙන් ආර්ථික වශයෙන් එහෙම හානියක් කරන්න එහෙම දෙයියෙක් ඔය ගෑනුන්ගේම මිනිහුන්ගත් එකට එන්නේ නැත. ඔබතුමා කියන විදිහට ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිවැරදියි. එතකොට ජ්‍යොතිෂ කියන ශාස්ත්‍රය කොහොමද මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතයට අදාළ වෙන්නේ? කොතනදද අපි ජ්‍යොතිෂය අනුගමනය කරන්නේ? ඇයි අපි ජ්‍යොතිෂය බලන්න ඕනේ? ඇයි අපි ජ්‍යොතිෂය පස්සෙන් යන්න ඕනේ? මොකද හේතුව? ජ්‍යොතිෂය කියන එක විග්‍රහ කරන්න ගියොත් අපිට මේ වැඩසටහනක් මෙහෙම විදිහට එහෙම මිනිස්සුන්ට දෙන්න බැරි එකක් තියෙනවා. ඔයාගේ ප්‍රශ්නේ අහන ඔයාගේ ජීවිතේ මේ වෙනකන් ආපු ස්ටාන්සර් එකේ ඒ පාත් එකේ ඔයා දන්නවා ආඩ වෙච්ච දේවල් උන දේවල් වෙමින් පවතින දේවල් වෙන්න තියෙන දේවල් ටිකක් එහා එකක් දන්නේ නැති එකක් තියෙනවා. දැන් ඔයා මැනේජ් කරනවා හෙට මම ගෙදර යනවා මං හෙට හන්තාන යනවා මගේ ප්‍රෝග්‍රෑම් ටික මෙහෙම කරනවා කියලා. ඔයාට එහෙමනේ අයිඩියා තියෙන්නේ. ඒක ඔයා එහෙම හිතනවා. ඒක එහෙම වෙනවද නැද්ද? එහෙම වෙන්න තියනවද නැද්ද කියන එකක් විතරයි සරලව කියනවා නම් ජ්‍යොතිෂ. දැනටත් ඕනතරම් ජ්‍යොතිෂවේදියෝ ඉන්නවා. අපි ටීවී එකේ දකින්නවා, ගමේ ඉන්නවා මිනිස්සු යන ඕනතරම් ජ්‍යොතිෂවේදියෝ ඉන්නවානේ. තප්පරය දෙනවා. අන්වසෙන් මට මතක නැහැ. දැන් ওই ජ්‍යොතිෂය කියන එක බෝධනෙකුගේ සමච්චලයට ලක් කරලා දෙනවා. සහ වර්තමාන සමාජයේ මේ නාඩගමක් මේ පිස්සු දානේ යවුවා කියන එක වෙලා තියෙනවා. හරි.
ලංකාව තුළ ලංකාවන්නේ කවුද අපි පහුගිය කාලේ දැක්කා පෙර ආණ්ඩුවල එක මහා ජ්‍යෝතිෂිකයෝ ශාස්ත්‍රඥයෝ පැණිගේනියෝ තව මේ රටේ අනාගතයේ ලියනයෝ මේක මෙහෙම වෙනවා අර රජා රජ වෙනවා අපච්චි රජ වෙනවා ඔන්න වික්‍රමසිංහ කෙනෙක් එනවා එයා තමා මේ එහෙම ජෝතිෂය තිබ්බද? එහෙම නෑ. එතකොට ඒගොල්ලෝ ජෝතිෂය කියලා හදාගෙන තියන්නේ මේ දේශපාලන කියන මේ මේ ශාස්ත්‍රවත් විනාශ කරා. ඇයි? කටුබුල්ලෝ ඇම්බැට්ටියෝ කරගත් ඒවා ගැන තේරුම් කරලා දෙන්න පස්සේ මේ ප්‍රාථමික මනස දිනපු එවුන් ටික මම ප්‍රාථමික මනස දිනපු එවුන් ටික කියලා කියන්නේ. ඔයාගේ අම්මා ටීවී channel එකක් බැලුවොත් ඔයා හදිසියෙ ඩ්‍රින්ක් එකක්වත් දාලා මතක නැති තත්ත්වයකට ආවොත් ඔයා ඇඳට හැප්පෙනවා කකුල. ඇයි? අරුන් අර channel එකේ කතාව බලලා ඇඳේ දිශාව වෙනස් කරනවා. ඔබ ගිය දැන් එනකොට ඇඳ තියෙන්නේ බා. එනවා. එහෙම මනසක් එක්ක මේ ශාස්ත්‍ර ෆලෝ කරන මිනිස්සු ඉන්නේ මේ ලංකාවේ. ඉතින් ඒකේ ඉඳලා තමයි ඔයාම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මම කොහොමද ඔක පැහැදිලි කරන්නේ? අහන ප්‍රශ්න හරියට කරා. මිනිස්සුන්ට මට කියන්නේ නිවැරදි කෙනෙක් තෝරගන්න. උන්ට ඒකත් බෑ. ඒක තෝරගන්න විදිය නෑනේ. දැන් මම මේක කොහොමද කියන්නේ? බලා දෙයියෝ වෙනපල්ලා නිවැරදි ජ්‍යොතිෂ විදිය තෝරගන්නilla. ඔය දෙයියෝ කියන දේවල් වදින්න එහෙම එකක් නෙමෙයි. දෙයියෝ ඉන්නවා. ඒ ගැන ඔප්පු කරලාත් පෙන්නනවා අපි. නැත්නම් අපි මේ වැඩසටහන කරන්නේ. අපි ඒකත් පෙන්නනවා. දේවතාවුන් වහන්සේලා වඳින්න කපු ගෑනු එකක් පිළිගන්න එපා සහ ඔය දේශපාලනෙන් එළියට දාපු ජ්‍යොතිෂයේදී කියන වචනේ කියන්න කැමති නැහැ. එවැනි කාලකන්ණියෝ පස්සේ ගිහිලා ජීවිත විනාශ කරගන්නත් එපා කියලා එකක් මට ඔයාලට කියන්න ඕන. මේවා අපි ඇත්තටම මේ නිකම්ම කියනව නෙමෙයි ඉදිරි වැඩසටහන් වලදී අපි මේ දේවල් සත්‍ය ඔප්පු කරලා පෙන්නවා අපි පැහැදිලිව ඉස්සරහට කතා කරමු. අපි ඒ අයට ගන්න පුළුවන් විදිහට අපි මේක කරනවා කියලා මං එක කතාවකට එනවා. බොහොම ස්තුතියි. අපි එනම් ඉදිරි වැඩසටහන් වලදී ඒවා ඇත්ත නැත්ත හරියටම බලාගමු. ඔබතුමා කියන්නේ මේ ඉන්න මිනිස්සු පෞද්ගලිකව මම එතකොට අපි දකින ජ්‍යොතිෂ්‍ය නෙමෙයි ඇත්ත ජ්‍යොතිෂ්‍ය. ඒ කියන්නේ මේ ටීවී එකේ පෙන්නන ජ්‍යොතිෂ්‍ය ඇත්ත ජ්‍යොතිෂ්‍ය නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් දකින්නවානේ හැමදාම උදේට ලග්න පලාපල කියනවා. ඒවත් බොරුද? දැන් ලංකාවේ ජනගහනය කීයද? මිලියන 23ක් කතාසන්න කරනවා. ලග්න 12යි. මේස ලග්නකාරයෝ අපි කතා කරොත් කීයක් ඇද්ද ලංකාවේ? මිලියන 12ක්. 12යි තියෙන ලග්න මේස ලග්නකාරයෝ කීයක් ඇද්ද? ලක්ෂ 10ක් ඇති කියන්නේ. දැන් මේස ලග්නකාරයාට ටීවී එකේ කියනවා මේ උඹේ කකුල කැඩෙන්න තියෙනවා කියලා. දැන් මේස ලග්නකාරයෝ 50000කගේ හරි කකුල කැඩෙනවද අද? නෑ. ඒක නිරායසෙන්ම බොරුවක් වෙලා. ඒක අපි ඉස්සරහට විග්‍රහ කරමු. ශාස්ත්‍රයේ බොරුවක් නෙවෙයි. භාවිතයේ බොරුවක්. එතකොට අපිට මේ කියන දේවල් තේරුම් ගන්න සහ අපිව තේරුම් ගන්න මේ ශාස්ත්‍රය අපි ටිකක් දැනගත යුතුයි නේද? මම ඔබතුමාට ආරාධනාවක් කරනවා අපේ මේ බලන ජනතාවටත් එක්කම මේ කොහොමද මේක කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ අපි කොහොමද ඒකෙන් සරලව කරනවා අපි කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න.
කියන එක අපේ බලන කට්ටියටත් කියලා දෙන්න අපිට පුළුවන් ද ඉදිරි වැඩසටහනකදී හෝ මයිවද මේ ඔයා ඒක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔයා අහන ප්‍රශ්න මෙච්චර වෙලා අහපු ප්‍රශ්න වල වැදගත් මොකක්ද? ඒක අපි කරන්න ඕනේ. ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද? මනුස්ස ජීවිතයක් තුළ ඉන්න අපි ලග්නම් දේහෝ වර්ගස්ත කෝඩුකාන. අපි කොහොමද මේක ජීවිතයට ගලපගන්නේ? මේකෙන් අපි ප්‍රයෝජන ගන්නේ කොහොමද? මේක මේ භෞතික මනුස්ස සමාජයට කොහොමද ඉවහල් වෙන්නේ? ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද? ජ්‍යොතිෂය කොහොමද අපි ජීවිතවල පොඩි විග්‍රහ කරන්න? අපිට පොඩි සරල හැඳින්වීමක් දුන්නොත් එමේ ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද? ජ්‍යොතිෂය කොහොමද සරලවම අපිට බලපාන්නේ? අපි මේ ජ්‍යොතිෂය කියන්නේ ජ්‍යොතිය. ජෝගිරවලම තියෙනවා ආලෝක කියලා එකක්. ඒකෙදි මිනිස්සු භාවිත කරන එකට ඒක ජීවිත වලට ගලපලා හරි දක්ෂ ඇදුරුදුරෝ ඒක මනස දියුණු කරපු උදවිය මේක මනුස්ස ජීවිත වලට ගලපලා අපි එකට එක කියන්නේ හතරට හතර කියන්නේ අටට කියන්නේ අටද අට ඒගොල්ලෝ අට කියන හින්දා අට ඉතින් මේ සෙනසුරු කවුල ගන්නවා සෙනසුරු එහෙම හේස්චරයි එහෙම එකක් මෙතෙන්ද ඇඩ් කරලා දෙනවා බට් කරලා දෙනවා. හැබැයි මහා පුදුම විදිහට දියුණු ශාස්ත්‍රයක් අපේ ලයිෆ් එකේ නෙක්ස්ට් ටයිම් පිළිබඳ අපිට ඉන්ෆර්මේෂන් ගන්න ඕන නම් එච්චරයි. මේ ලෝකේ තියෙන ශාස්ත්‍රය මොකක්ද දැනට තියෙන්නේ? ජ්‍යොතිෂ විද්‍යාව. මේ ගොන් හරක් කියන ඒවා නෙවෙයි ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ. සුමනදාස නෙවෙයි ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ. අපෙන් අහන්න තිබ්බේ අර කවුද අර සිංහල උගන්වපු හාදයා? සන්නස්කල සර්ද ඒ සර් අපෙන් ඇහුවනම් මේක ප්‍රෝග්‍රෑම් එක අවසානයටත් ඇවිල්ලානේ තියෙන්නේ. අවසානයට අහන්නම් මම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් ජ්‍යොතිෂ්‍යවේදියෝ ඒගොල්ලන් ශාස්ත්‍රය එළියට දෙන්නේ නැහැ නේ. අපි වෙලාවක් බලන්න ගියත් මේකෙන් කියවෙන්නේ මේක, මේකෙන් කියවෙන්නේ මේක, මේ නිසයි මේක වෙන්නේ කියන එක අපිට පැහැදිලි කරන්නේ නැහැ නේ. ඒගොල්ලෝ අපිට මොකක් හරි අනාවැකියක් හරි මොකක් හරි දෙයක් කියනවා විතරයිනේ. දැන් මේක අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් මිනිස්සු මේ ශාස්ත්‍රය දැනගන්න ඕනේ. ඔබතුමා ඉදිරිපත් වෙනවද මේක මේ මිනිස්සුන්ගේ අතට දෙන්න? පර වටිනා කතාවක්. ප්‍රශ්නය මේ ජ්‍යොතිෂය කියන එක සරල දැනුමක් හැම කෙනාම දැනගන්න. අපිට මම පොඩි විග්‍රහයක් කරන්න. අපේ ශාස්ත්‍ර වල තිබුණා අපේ හෙළ ජාතියේ තිබුණා, හෙළ භාෂිතයේ තිබුණා, හෙළ කියවීම් තුල තිබුණා, හෙළ සංස්කෘතියේ තිබුණා. සර්පයා කාපුවාම මොකද්ද බෙහෙත? සර්පයා කාලා අපි එක පණිවිඩය කියන්න එක එන එක බලලා අපි කියනවා මොකද්ද? මොකද කාලා තියෙන්නේ කියලා. මම පොඩි උදාහරණයක් කියන්න. ඉඳුරේ සිට කියන නයි වර්ගයයි දනු ගිනිකොන වයඹ මහ පොළඟයි දැන කියනවා. වරුණ කරවල් තෙලිසප් විසයි දනු ගෝනුසු ඊසානේ නියතයි දැන කියනවා. මේ වගේ අපේ භාෂිතේ, අපේ සංස්කෘතියේ, අපේ පෙළපතේ තිබුණා සර්පේ අරයන්ට ඕනේ දෂ්ට කරපුවම රෝහල. නවීන විද්‍යාව ඒක තියෙනවා. ඒක එහෙම තිබුණොත් ඒගොල්ලන් කියනවා පහසුයි කියලා. හැබැයි අපේ අර සර්පයා කාලා එන පුජ්‍යලයක් නෙවෙයි. එන පුජ්‍යලයා ගැන කියන්න එන එක තුල තියෙනවා විද්‍යාවක් හොයාගන්න එක ක්‍රමයක්. එච්චර උතුම් ශාස්ත්‍රයක් අපේ උන් හැංගුවා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේක ඩොක්ටර්ස්ලා කරලා එහෙම ලෙක්චර් කරලා එහෙම කැම්පස් කරලා එහෙම මේක ඉගෙනුවා. අපේ උන් කුහකයි බං. අපේ ශාස්ත්‍රය තමයි එළියට යන්න ඕනේ. ශාස්ත්‍රයක් කියන්නේ මිනිහෙකුට සේවයක් වෙන්න ඕනේ. එහෙනම් අපි ඉදිරි වැඩසටහන් කීපය තුළදී ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද? ජ්‍යොතිෂය අපි කොහොමද අපි විසින්ම මේක निराකරණය කරගන්නේ? අපි කොහොමද මේක බලාගන්නේ කියන එක අපි නම් ඉදිරි වැඩසටහන් වලදී බලමු.
ස්තුතියි. තෙරුවන් සරණයි.